සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අද අපි යන්න හදන්නේ ශ්‍රීපාදයේ කරුණා කරන්න. ඉතින් මේ මගේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් මේකේ ගොඩක් අඩුපාඩු දකින්න හම්බ වෙයි. නමුත් අපි ඉස්සරහට ලස්සන වීඩියෝ එකක් පාරා හමු වෙනවා. ඉතින් අපි ශ්‍රීපාදයේ කරුණා කරන්න කලින් මුලින්ම ගියේ රත්නපුර පිහිටි සුමන සමන් දේවාලයට. සුමන සමන් දේවාලයට ගිහිල්ලා අපි ශ්‍රීපාදයේ කරුණා කරන්න කලින් ආශිර්වාදය ලබා ගන්න තමයි සුමන සමන් දේවාලයට ගියේ. ඉතින් අපි මේ සුමන සමන් දේවාලයට ගිහිල්ලා වැඳ පුදාගෙන ශ්‍රීපාදයේ කරුණා කරන්න පටන් ගත්තා. ඉතින් මේ ගමනේ යන්න මාත් එක්ක එකතු වෙන මායි තව යාළුවෝ කීප දෙනෙකුයි. ඊට පස්සේ අපි සුමන සමන් දේවාලයේ ඉඳ පුදාගත්තෙන් පස්සේ අපේ ගමනේ නැවත ආරම්භ කළා. ඉතින් අපි ශ්‍රීපාදයේ කරුණා කළේ 2026 පෙබරවාරි මාසයේ 14-15 කිනි දවස් දෙක ඇතුළේ. ඉතින් අපි ගියපු දවස් දෙක ඉතාම වැහිබර කාලගුණික තත්ත්වයක් තමයි තිබුණේ. වැහිබර කාලගුණයක් නිසා අවට වටපිට ආන්දරු තත්ත්වයක තමයි තිබුණේ. නමුත් ඉතින් අපේ ගමනට ඒක ලොකුවට බාධාවක් වුණේ නැහැ. අපි මේ විදිහට ඉතින් ශ්‍රීපාදයේ කරුණා කරන්න පටන් ගත්තා. ඔයාලා රත්නපුර පලාබත්තර මාර්ගයේ යනවා මේ වගේ කඩපිලි දෙපැත්තකින් තමයි ඔයාලට ශ්‍රීපාදයේ කරුණා කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් අපි කරුණා කරන්න පටන් ගත්තේ රාත්‍රී 7:00 වගේ පමණ තමයි අපි ශ්‍රීපාදයේ කරුණා කරන්න පටන් ගත්තේ. ගොඩක් අය රාත්‍රී කාලයේ ශ්‍රීපාදයේ කරුණා කරන්න ගන්න ප්‍රධාන හේතුව තමයි දවල් කාලයේදී ශ්‍රීපාදයේ කරුණා කරද්දී ඇඟට දැනෙන විඩාබර ගතිය සහ මහන්සිය මේ රාත්‍රී කාලයේදී කරුණා කරද්දී වැඩි දැනෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සීතල සහ අවට වටපිටාවේ තියෙන සුන්දරත්වය සහ නිස්කලංකභාවය. ඉතින් මේ දෙකම එකතු වෙනාන් පස්සේ දැනෙන වින්දනයත් සමග ගොඩක් දෙනා රාත්‍රී කාලේ තමයි ශ්‍රීපාද කරුණා කරන්න පටන් ගන්නෙ. රත්නපුර පලාබත්තල මාර්ගයේ ශ්‍රීපාද කරුණා කරද්දී හමු වෙන තවත් විශේෂ ස්ථානයක් තමයි මේ ලිහිණිහෙළ කියන්නේ. මේ ලිහිණිහෙළ දැක බලා ගනිද්දී මේ ආශ්‍රිතව ජනප්‍රවාදයේ ඉඳලා එන කතා පුවත් කිහිපයක් දැක බලා ගන්න හැකියාව තියෙනවා. ලිහිණිහෙළ පසු කරමින් මාර්ගයේ ඉදිරියට එද්දී සීත ගඟුලට නුදුරින් පිහිටි මෙන්න මේ කුඩා ගල් පර්වතය ගැන පොඩි දෙයක් කියන්න හිතුණා. මේ දේවල් නිසා අහිමි වෙන්නේ අපේම සංස්කෘතිය හා බැඳුණු මේ වගේ සිද්ධාස්ථානයන් වල තියෙන ගුණාත්මක භාවය. ඉතින් මේ වගේ දේවල් නොකරන තරමට මේ වගේ පෞරාණිකත්වය සමග බැඳෙන ස්ථාන රැකගන්න පුළුවන්. ඊට පස්සේ අපි සීත ගඟවල කම්පු වෙලා අපි රාත්‍රී 12ට පමණ කෑම කන්න පටන් ගත්තා. අපි කෑමට කට්ටියත් එක්කම කතා වෙලා තෝරගත්තේ සීනි සම්බෝලයක පාන් කන්න. ඉතින් මේ විදිහට කෑමත් කාලා සීත ගඟවල පහු කරගෙන ඉස්සරහට එද්දී රත්නපුර පලාබත්තල මාර්ගයේ හමු වෙන පන්සල තමයි මේ. ඉතින් මෙතනට ශ්‍රීපාද මළුව මාරම ලස්සන විදිහට දැක බලා ගන්න පුළුවන්. ඒක වචන වලට කියලා නිම කරන්න බැරි තරම. අපි ගියපු දවසේ සෙනඟ ටිකක් වැඩිපුර ඉඳියා. මොකද සතියාන්තයේ දවස් දෙකක ශ්‍රීපාද කරුණා කරද්දී සෙනඟ පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් හැටන් නල්ලතන්නිය මාර්ගයේ ඉඳලත් සෙනඟ විශාල පිරිසක් ඇවිල්ලා ඉඳියා. අපිට ශ්‍රීපාද කරුණා කරද්දී ශ්‍රීපාදේ
මළුවේ ටිකක් වෙලා රැඳී සිටීමට සිදු වුණා. මොකද සෙනඟ ඒ තරමට ටිකක් වැඩි. අපි ගියපු දවස ගැන කතා කළොත් එදා දවසේ අපිට ඉර සේවය හරියට දැක බලා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. මොකද ඒකට හේතුව කියනවා නම් වැහිබර කාර්යගුණික තත්ත්වය නිසා අඳුරු වලාකුළු තමයි අහස දකින්න පුළුවන් වුණේ. ඒ නිසා අපිට ඉර සේවය හරියට දැක බලා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, සිරිපාද මළුව උඩදී වීඩියෝ කරන්න, ෆොටෝ ගහන්න ඒව කරන්න බෑ. ඉතින් ඒ වගේ නීති රීති වලටත් අපි එකම වෙලා මේ සිරිපාද මළුව කාරුණිකව කරුණා කරලා එන්න හැමෝම දෙනා. ඊට පස්සේ ඉතින් අපේ සිරිපාද මළුව කරුණා කරලා නැවත අපි බහින්න පටන් ගත්තා. ඉතින් බහින්නදී මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. අපිට ඉර සේවය හරියට බලා ගන්න බැරි වුණත් මාරම ලස්සන view එකක් එක්ක අපිට මේ මතකයන් එක්ක අපිට සිරිපාදේ කරුණා කරන්න පුළුවන් වුණා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ 2026 වර්ෂයේ සිරිපාද කරුණාව අවසන් වුණේ. ඉතින් මේ වීඩියෝ එක බ්ලොග් එකක් විදිහට තමයි ගෙනාවේ. නැවතත් ලස්සන අලුත් මාළු ට්‍රැවලින් වීඩියෝ එකකින් හමු වෙනවා.